හිතන්න බලන්න ලෝකයේ තියෙන අමාරුම විභාගයක් ගැන. සිසුන් ලක්ෂ 10කටත් වඩා වැඩි පිරිසක් ආසන දහස් ගානකට විතරක් තරඟ කරන තැනක්. අද අපි කතා කරන්න යන්නේ ඉන්දියාවේ අනාගත ඉංජිනේරුවන්ගේ සිහිනය තීරණය කරන අතිශය අභියෝගාත්මක JEE ඇඩ්වාන්ස් විභාගයේ අභ්‍යන්තරය ගැනයි. ඔව් මේ ප්‍රශ්නයෙන් තමයි හැමදේම පටන් ගන්නෙ. රටේ ඉහළම ආයතනයකට ඇතුළත් වෙලා කියන්නේ දහස් ගාණක් සිසුන්ගේ විතරක් නෙවෙයි ඔවුන්ගේ මුළු පවුල්වලම සිහිනයක්. ඉතින් ඒ අභියෝගය කොයි වගේද? මේක නිකම්ම විභාගයක් නෙවෙයි මේක පරම්පරා ගානක අනාගතය වෙනස් කරන්න පුළුවන් දොරටුවක්. පිළිතුර තමයි IITs කියන්නේ. මේවා ඉන්දියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිරුළ වගේ. නිකම්ම ආයතන නෙවෙයි. පාර්ලිමේන්තුවේ විශේෂ පනත් මගින්ම පිහිටුවලා තියෙන්නේ විශිෂ්ටත්වයම ඉලක්ක කරගෙන. ඉතින් මේ සිහින ආයතන වලට ඇතුළත් වෙන්න තියෙන එකම එක දොරටුව තමයි JEE ඇඩ්වාන්ස් විභාගය. මේ ලාංඡන නිකම්ම ලාංඡන නෙවෙයි. මේවා නියෝජනය කරන්නේ IIT බොම්බේ, IIT kharagbur වගේ ලෝක මට්ටමේ පිළිගැනීමක් තියෙන ආයතන. ඉන්දියාව පුරාම තියෙන මේ වගේ ප්‍රධාන ආයතන 23න් එකකට ඇතුළත් වෙන එක තමයි ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගේ එකම ඉලක්කය. හරි. එහෙනම් අපි දැන් බලමු මේ සිහිනයයි යථාර්ථයයි අතර තියෙන අර දෙවන්ත බාධකය. එහෙමත් නැත්නම් එකම දොරටුව ගැන. ඒ තමයි JEE Advanced. කතාව හරිම සරලයි. IIT ආයතනයක උපාධියක් කරන්න නම් මේ විභාගය පාස් වෙන්නම ඕන. වෙන කිසිම විකල්ප මාර්ගයක් නැහැ. එකම සුදුසුකම් පරීක්ෂණය මේක විතරයි. 2,50,000ක්. මේ ගාණෙන් තමයි තරඟයේ සැර හොඳටම තේරෙන්නේ. බලන්න මූලික විභාගය, ඒ කියන්නේ JEE මේන් එකට ලක්ෂ 10කටත් වඩා වාඩි වුණාට ඒ අයගෙන් පෙරීලා එන ඉහළම ලකුණු ගත්ත 2,50,000කට විතරයි JEE ඇඩ්වාන්ස්ඩ් අභියෝගයට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙන්නේ. මේ මුළු දැවන්ත අභියෝගයම රඳා පවතින්නේ මූලික විෂයන් 3ක් මත විතරයි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය. හැබැයි මතු පිටින් දන්න දැනුම නම් මෙතනට කොහෙත්ම මදි. ගැඹුරු අවබෝධයකුලි සංකීර්ණ ගැටලු විසඳන්න තියෙන හැකියාවයි අත්‍යවශ්‍යයි. හරි, අපි දැන් මේ විභාගයේ ඇතුළටම ගිහින් බලමු මේකේ ව්‍යුහය කොයි වගේද කියලා. මේකේ සැකස්ම දැක ගමන්ම තේරෙයි මේක සාමාන්‍ය විභාගයක් නෙවෙයි කියලා. මේක විභාගයකට වඩා පැය 6ක මැරතන් එකක් වගේ. හිතන්න පැය 3 ප්‍රශ්න පත්‍ර දෙකක්. දෙකම අනිවාර්යයි. ඒ දෙකම කරන්න ඕන පරිගණකයක් ඉස්සරහා ඉඳගෙන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය කියන විෂයන් තුනෙන්ම මේ පේපර් දෙක පුරාම දැනුම පරීක්ෂා කරනවා. JEE ඇඩ්වාන්ස් දෙකේ ඇත්තම අමාරුකම තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ ප්‍රශ්න අහන විදිහවල තියෙන විවිධත්වය. මේකෙන් බලන්නේ එකමදී විවිධ පැති වලින් කොහොමද තීරුම් අරන් තියෙන්නේ කියලා. බලමුකෝ ඒ සංකීර්ණ ප්‍රශ්න වර්ග මොනවද කියලා. මේක ඉතින් අපි කවුරුත් දන්න සාමාන්‍ය බහුවර්ණ රටාව. 4න් එක නිවැරදි උත්තරේ තෝරන්න තියෙන්නේ. හැබැයි ලොකු අවධානමක් තියෙනවා ඒ තමයි ශ්‍රින ලකුණු. වැරදුනොත් තියෙන ලකුණුත් නැති වෙනවා. ඒ නිසා නිකන් අනුමාන කරලා හරියන්නේ නැහැ. මෙන්න මේක තමයි ගොඩක් අයව අමාරුවේ දාන තැන. මෙතනදී දීලා තියෙන උත්තර වලින් එකක් නෙවෙයි එකකට වඩා නිවැරදි වෙන්න පුරුවන්. සම්පූර්ණ ලකුණු ටිකම ඕන නම් අර නිවැරදි උත්තර ඔක්කොම එකක්වත් අතපසු නොකර තෝරන්නම ඕන. හිතන්නකෝ විභාගයේ මැද ඉන්නවා. වෙලාව යනවා. ප්‍රශ්න ගොඩයි. අන්න ඒ වෙලාවට මේ තිරේ පේන පැලට් එක තමයි පිහිටට එන්නේ. උත්තර දීපුවා මොනවද? මංගරුනේ මොනවද? ආයිත් සැරයක් බලන්න ඕන ප්‍රශ්න මොනවද කියලා එකපාර බලා ගන්න පුළුවන්. කාලය කළමනාකරණයට මේක නැතුවම බැරි දෙයක්. හරි, විභාගයේ ව්‍යුහය ගැන අපි කතා කළා. දැන් අපි බලමු මේකට පෙනී ඉන්න සුදුසුකම් මොනවද? ඒ වගේම ආසන බෙදලා යන්නේ කොහොමද කියලා. ඉන්දියාවේ සමාජ සාධාරණත්වයේ කියන දේ තහවුරු කරන්න IIT ආසන වෙන් කිරීමේදී විශේෂ ප්‍රතිපත්තියක් තියෙනවා. මේ ප්‍රස්තාරයේ පේන විදිහට ආසන වලින් 40.5% විතර විවෘත කාණ්ඩයට, ඒ කියන්නේ දක්ෂතාවය මතම යනවා. ඉතිරි ආසන ප්‍රමාණය ඓතිහාසිකව අවාසි වුණු විවිධ සමාජ කණ්ඩායම් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. හැබැයි ආසන වෙන් කිරීම කොහොම තිබුණත් හැමෝම සම්පූර්ණ කරන්න ඕන මූලික අධ්‍යාපන සුදුසුකම් ටිකක් තියෙනවා. එකක් තමයි 12 පන්තියේදී අනිවාර්යයෙන්ම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය කරලා තියෙන්න ඕන. දෙවෙනි එක විභාගයේ සමස්ත ලකුණු 75%ට වඩා වැඩි වෙන්න ඕන. එහෙමත් නැත්නම් Taman විභාගයේ ලියපු බෝඩ් එකේ ඉහළම 20% ඇතුලේ ඉන්න ඕන. හොඳයි, අපි විභාගයේ ව්‍යුහයේ සුදුසුකම් ගැන කතා කළා. දැන් අපි බලමු මේක නිකම්ම විභාගයක් විතරක් නෙවෙයි ඊට වඩා එහා ගියපු දෙයක් වෙන්නේ කොහොමද කියලා.
මේ උපුටා දැක්වීමෙන් IIT ආයතනවල මූලිකම අරමුණ පැහැදිලි වෙනවා නිදහස් චින්තනය දිරිමත් කරන පරිසරයක් නිර්මාණය කිරීම. ඉතින් මේ වගේ අතිශය අමාරු විභාගයක් තියන්නේත් ඒ වගේ නිදහස්ව හිතන්න පුළුවන් විශිෂ්ටත්වෙම හොයාගෙන යන ඉහළම හැකියාවන් තියෙන ළමයි ටික තෝරගන්න තමයි. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නයයි. එකම එක විභාගයකට පුරවන්ද මුළු රටකම ඉන්න දක්ෂම තරුණ මනස් ටිකේ අනාගත ගමන් මඟ සම්පූර්ණයෙන්ම තීරණය කරන්න. ඒකේ බලපෑම කොයිතරම් දුරට විහිදෙනවද?